අනේ අම්මේ මේ කන බොනේ වට සතෙක්ට මුකුත් කියන්න එපා. අනිත් එක මම මේ කේක බොන්නේ රජ වෙන නෙමෙයිනේ. මගේ බඩ පුරව ගන්න. උඹට නැවක් බරට කන්න බොන්න ඕන නම් අර ලෝචි වගේ ආණ්ඩුකාරතුමගේ පුතෙක් එක්කවත් යාළු වෙන්න බලපන්. අනේ මේ අම්මේ ඔය එන පුතු ඔක්කොම ඉන්න අපිට මේ කන්න බොන්න දීලා බඩ හට පුරවන්නද? ඕ බලපන්. බද්දෙන් ගානට ඇදිලා හොදේ ජෝටි. එන්න මං දර්ශක බඩට යන්න. අනික අම්මා හිතනද අපේ අක්කාගේ පතොල මැස්සියෙක්ට ආණ්ඩුකාර පවුලක පුතේ සෙට් එක? හිතන්න නම් අමාරුයි තමයි බං. ඒත් ඉතින් සිප්පි රාජී එන්නේ. මම නම් හිතන්නේ අක්කා කරවටලා ඉන්නේ. ජෝසියා උතුන වැඩ කරන ඩ්‍රයිවර් කෙනෙක්ගේ පුතෙක් වෙන්නත් පුළුවන්. ආනේ අර රතුරෝස ටෙලිග්‍රාම් එකේ කමල් අන්තිරාරච්චි මහත්තයා කරේ ඒ වගේ කැරක්ටර් එකක්. මම නම් කියන්නේ අම්මේ අපි ආගේ හොර අල්ලන්න ඕනේ. කමල් අන්තිරාරච්චි මහත්තයාගේ නෑ අම්මේ මං කියන්නේ ජෝසියාගේ. නිකන් හරි ජෝසියා අපේ අක්කට බොරුවක් නම් කරන්නේ. අපේ අක්කා පවුනේ. උඹ නම් කියයි කොහොමද බං ඉතින් ඔය හොර අල්ලනවා කියලා අල්ලන්නේ? අම්මා බාල්දියක් දාලා බලන්න. බාල්දියක් දාන්න උඹ නම් කියයි. ඇත්තට මේ කොළුව ආණ්ඩුකාරතුමාගේ පුතා නම් අනේ දෙයියනේ රැජිනක් වෙන්න හිටපු අපේ ලෝචිතුගේ ගමන එහෙම පිටින්ම ප්‍රපාතයකට ඇදලා දැම්මෝගේ අපරාධයක් නේ මං කරන්න යන්නේ. හරි එහෙනම් අම්මා ඕන දෙයක් කරගන්න. මං ඉතින් කිව්වා අක්කා පවු නිසා. කනුමුත් නෑ. කාපම් මාව